තෙරුවන් සරණයි. විරාමෙන් පසු ඔබ නැවතත් අලුත් දිනක් සමගින් දැන් සූදානම් වෙලා ඉන්නේ තවත් කතා කළ යුතුව පවතින එක් වැදගත් මාතෘකාවකට අවධානය යොමු කරන්න. මේ අපි එදිනෙදා කරන ක්‍රියාවලියක්. හැබැයි මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපි නොදන්නවා වෙන්න පුළුවන්. sannivedana කියලා කියන්නේ පණිවිඩයක් හෝමාරු කර ගැනීමම පමණක් නොවේ. එය හදවතින් හදවතකට සම්බන්ධ වීමක් වගේම වචන වලින් හෝ නිහතමානී මනෝභාවයකින් පවා අපි හැම දිනකම එකිනෙකා සමග අලුත් සම්බන්ධතාවයන් පවත්වනවා. එතකොට ඇත්තටම නිවැරදි sannivedanayak කියලා කියන්නේ ගොඩාක් දොරවල් විවෘත කරන යතුරක් බවටත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් sannivedanayak කියන්නේ මොකක්ද? මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොයි ආකාරයකටද? මේ සියලුම දේවල් ගැන කතා කරන්න අද අපි ආරාධනා කරා මානව සම්පත් ව්‍යාපාර සංවර්ධනය හා කළමනාකාරය පිළිබඳ ප්‍රවීණ උපදේශක වී.කේ. ජයවර්ධන මහතාට. ඉතින් ඔබතුමන්ව ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝවන්. අයිබෝවන්. දැන් ඔබතුමන්ගෙන් ඉස්සෙල්ලා මම අහන්න කැමති අපි මේ දිනදා කරන ක්‍රියාවලියක් තමයි sannivedana කියලා කියන්නේ. හැබැයි මේ පිළිබඳව අපි ලොකු අවබෝධයක් නැහැ. වැඩි විදිහට තොරතුරු අපි දන්නේ නැහැ. ඇත්තටම sannivedana කියලා කියන්නේ මොකක්ද? මේක මේ බොහොම පළල් මාතෘකාවක්. හැබැයි ජීවිතයේ මිනිස්සෙන් ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙන අලුත් දිනක් වැඩතර නැවතත් මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. බුද්ධිය ඔයගොල්ලෝගේ තරුණ ළමයි මේක දැනගන්න ඕනේ. මේ sannivedana කියන්නේ අද ලෝකේ පවතින අංක 1 ක්‍රියාවලිය. හැබැයි වර්තමානයේ මේවා අපේ පුහුණු වීම සැසිවල කියනවා, කල්පනාකරන පාඨමාලාවල කියනවා, කල්පනාකරුවන්ට පැහැදිලි කරලා දෙනවා. පුංචි කාලේ ඉඳලා අපි පැහැදිලි කරලා තියෙනවා sannivedana කියන්නේ මම හිතන්නේ අංක 1 ජීවන පැවැත්ම. මම එහෙම කියන්නේ මේකේ තියෙන වටිනාකමට අර්ථයක් දෙන්න ඕන නිසා. වර්තමානයේ අද ගත්තොත් මේක පිළිබඳ පොඩි හැඳින්වීමක් කළොත් sannivedana ක්‍රියාවලිය ගනිද්දී අපි දන්න ඕන වෙලාවක මේක මම පොඩ්ඩක් බොහොම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. මම දීර්ඝව අපි පොඩ්ඩක් ඉස්සරහට පස්සේ කතා කරමු. sannivedana ක්‍රියාවලිය වෙන්න පුද්ගලයෝ දෙන්නෙක් තමයි මූලික වශයෙන් ඉන්නේ. ඒකේ යවන්නෙක් සහ ලබන්නෙක් ඉන්නවා. ඒ ක්‍රියාවලියක් තියෙනවා. නමුත් sannivedanaye කියන එක කොච්චර දුරට අපි හරියට කරනවද? sannivedanayak අපෙන් හරියට වෙනවද? අපි sannivedana ක්‍රියාවලිය කොහෙද ඉන්නේ කියලා කවුරුත් ඇහැක් කරලා බලන්නේ නැහැ. අද මම මේ ශ්‍රාවක සුවසක් ප්‍රේක්ෂකයන් ඉල්ලනවා පොඩ්ඩක් මේකට අහුම්කම් දෙන්න. එතකොට තේරුම් ගනි ඔබ ඉන්න ස්ථානය. මම දන්නවා මම කතා කරලා ඇති අවුරුදු ගාණක්. හැබැයි කතා කරලා ඉවරනේ හැම මොහොතම කට්ටියක සාද තමයි මේක අපි හරියටම තේරුම් ගත්තේ කියලා. ඉතින් එන්නේ ඉල්ලීම කරමින් අපි මේකේ sannivedana ක්‍රියාවලිය ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඒක පැහැදිලි කරගමු. මම පොඩ්ඩක් අපිට තිරයට දෙන්න පුළුවන් නම් ඒ ක්‍රියාවලිය ගැන අපිට අදහසක් ගන්න ඔන්න තිරය ඇල්ලලා තියෙන පොඩ්ඩක් ඔක තියන්න. දැන් මේ sannivedana ක්‍රියාවලිය ගත්තාම ඔබට පැහැදිලි වෙනවා ඇති sender කියන එක යවන්නෙක් ඉන්නවා. එහා පැත්තේ ලබන්නෙක් ඉන්නවා. දැන් අපි හුඟක් වෙලාවට හිතන දෙයක් තමයි ටික වෙලාවක් ඒක තියන්න. ඔය යවන්න ලබන්නට මේ පණිවිඩය හෝ මොන හරි ක්‍රියාවලියක් හෝ sannivedana මේක කටින් කියන්න පුළුවන්. non verbal ඒ කියන්නේ body language එක කියන්නේ අපි ශරීරයෙන් දැනුම් දෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්න විදිය දැනුම් දෙන්න මේ මොනවා කළත් යවන්න ලබන්නට මේක ලබා දී. එතකොට ඔහු ඒකට පාවිච්චි කරන මාධ්‍යයක් තියෙනවා. අවුරුදු ගානක අතීතයට අපි ගියොත් අපිට පැහැදිලි ඕක සැලලිහිණිය කියයි, සැලලිහිණි සංදේශය කියයි, අපේ ඒ දවස්වල දුම කියයි, පන්සලේ ගන්ටාර කියයි. හැබැයි මේ හැමදේම කළේ අර ලබන්නට යම්කිසි පණිවිඩයක් දෙන්න පාවිච්චි කරපු මාධ්‍ය. හැබැයි මාධ්‍යයට වැඩි මෙතන වැදගත් වෙන්නේ යවන්නයි ලබන්නයි ගත්තාම ඔබට පේනවා මං උඩින් දීලා තියෙනවා මේ ලබන්න ගැන අවබෝධය යවන්නට නැත්තම් ඒ sannivedana ක්‍රියාවලිය මොන මාධ්‍ය පාවිච්චි කළත් කඩාගෙන වැටෙනවා. දැන් ලබන්නට මේක ලැබුණට පස්සේ හැබැයි ඒ වගේම ඔහුගේ ප්‍රතිචාරයෙන් අර යවන්න බලන්න ඕනේ මං කියපු දේ මේක තේරුණාද කියලා. ඒතකොට මේ sannivedana ක්‍රියාවලිය ගත්තා ඔබට පේනවා මේක ඇතුලේ පොඩි විද්‍යාත්මක භාවයක් තියෙනවා. අපි පණිවිඩේ යවන කෙනෙක් ඉන්නවා, ලබන කෙනෙක් ඉන්නවා. යවන්න අපිට මාධ්‍යයක් පාවිච්චි කරගන්නට පුළුවන්. මේ මාධ්‍ය මොනද? අද නම් ඉතින් SMS කියයි, WhatsApp කියයි, Facebook කියයි ගොඩක් මේකත් මාධ්‍යයක්. දැන් අද මේ කරන්නේ තේ දේ තමයි. මේ රූපවාහිනී මාධ්‍ය. හැබැයි අපි ලබා ගන්න ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ ලබා ගන්න බොහොම ස්තුතියි. ඒ දර්ශනය මට ලබා දුන්නට ඒ ලබන්න ගැන අවබෝධය. දැන් හොඳම උදාහරණය. දැන් ඔබ හිතන්න මම යමක් දන්නවා. ඒක තව කෙනෙකුට තේරුම් කරන්න ඕනේ. අපි කියනවා ගෞතම බුදුන්ට අපි දොහොත් මුදුන් දීලා වඳිනවා. පසේ බුදුට අපි පොඩ්ඩක් පස්සට යනවා. හේතුව මොකද? අපි දැනගත්තට වැඩක් නැහැ තව කෙනෙකුට ඒක කියන්න දන්නේ නැත්තම්. අපි හුඟක් වෙලාවට හිතනවා මේ මිනිස්සයාට කියන දේ තේරෙන්නේ නැහැ. කේන්ති ගියාම කියනවා මේ මෝඩයාට කියන දේ තේරෙන්නේ නැහැ. හැබැයි අපි දැනගන්නේ එයාට තේරෙන විදිහට කියන්න.
මේක හරි මේ බොහොම සරලව මම පැහැදිලි කරන්නේ. ඔබ හිතනවා ඔබ කියපු දේ තේරුණා කියලා. අද සමාජයේ සියලු සමාජ ඝට්ටනයන් වලට දෙමාපිය දරුවෝ අතර, දරුවෝ දෙමාපිය අතර, ප්‍රධානීන් ආයතනයේ සේවකීන් අතර, සමාජයේ වැඩිහිටියන් දූ දරුවන් පිළිබඳව ඔය හැම තැනම ගත්තොත් පළවෙනි දේ තමයි ලබන්නව තේරුම් නොගැනීම. මං කාටවත් විවේචනයක් කරනව නෙමෙයි. හැබැයි මේ සමාජයේ ඔබ හොඳට තේරුම් ගන්න. දේශපාලඥයෝ ගත්තොත් ඔවුන් තමයි හොඳටම ලබන්නව තේරුම් ගන්න. අද පරාද වෙනවා. තව අවුරුදු 5කින් ඔවුන් දිනනවා. ඒතර ලබන්නව හොඳට තේරුම් ගන්න ඕනේ. ලබන්නට මොන වගේ පණිවිඩයක්ද තේරෙන්නේ? ඒකෙන් ලැබෙන ප්‍රතිචාරය තමයි මනාපය සහ ඡන්දය. එතකොට ජයග්‍රහණය කරනවා. මේක කෙටියෙන් තේරුම් ගන්න. මේ දේශපාලඥයා කියන මම දේශපාලකයන් සියලු ගෞරවතු කියන්නේ ඒගොල්ලෝ පල්ලෙහාට දැම්ම නෙමෙයි ප්‍රොසෙස් එකේ. එතකොට මේ ලබන්නව තේරුම් ගන්නවා. ඔබ ලබන්නව තේරුම් අරගත්තේ නැත්තම් දැන් අපි කවදක්වත් පූසෙකුට අපේ සුනකෙක්ව ආදරෙන් බල්ලෙක් ගෙදර ඇති කරනවා කියන ඔහුට කතා කරද්දී අපි කියන්නේ සේසේ කියලා. ජෝජෝ කිව්වට එන්නේ නැහනේ. ඒ කියන්නේ අපි ලබන්නව කොච්චරද තේරුම් ගන්න. ඔබ තේරුම් ගත යුතු පළවෙනි දේ තමයි මම මේ කියන පණිවිඩය මේ පුද්ගලයාට හෝ මේ පුද්ගලයාට දැනෙනවද තේරෙනවද කියලා ඔබ තේරුම් අරගෙන ඉන්න ඕනේ sannivedanaya කරන්න ඉතින්. ඔබ කලා මෙයාට කිව්වා කියලා මේ මෝඩයට හෝ මේ පුද්ගලයාට මං කියන දේ තේරුන්නේ නැහැ කිව්වොත් ඒක වැරදි. ඔව් අනිත් පැත්තට හැරලා තේරෙන විදිහට කියන්න එපා කිව්වොත් ප්‍රශ්නේ අනිත් පැත්තට යනවා. ඒ නිසා sannivedana ක්‍රියාවලියේ වැදගත්ම දේ අපි දන්න දේ නෙමේ. අපි දන්න දේ ඔහුට අවබෝධ කරලා දෙන තෙක් මේ ක්‍රියාවලිය සාර්ථක වෙන්නෙම නැහැ. මේ ඔබතුමන්ගෙන් මම අහන්න කැමතියි දැන් ඔබතුමන් කිව්වා මේ WhatsApp හරි සමාජ මාධ්‍ය නිසා විවිධ sannivedana ක්‍රම බිහි වෙලා තියෙනවා. අපි sannivedana කරන්නේ වෙනස් දෙයකට කියලා. ඔබතුමන් හිතනවාද නව තාක්ෂණ නිසා sannivedana ක්‍රමය වෙනස් වෙලා තියෙනවා කියලා? sannivedana ක්‍රමය කියන එක වෙනස් වෙලා නැහැ. හැබැයි ලබන්නව තේරුම් ගැනීම වර්ධනය වෙලා තියෙනවා. දැන් උදාහරණයකට ඔබ ගත්තොත් ඔබ යන්න YouTube එකට, ඔබ යන්න Facebook එකට. ඔබ හවසට ගිහිල්ලා ඔබ YouTube එකේ ඒක තමයි මේක මේ AI වලින් artificial intelligence වලින් කරන දෙයක් ලබන්නව හොඳට තේරුම් ගන්න තියෙනවා. ඒකයි සමාජ මාධ්‍ය මෙච්චර බලවත්. උදාහරණයක් YouTube එක හරි ඔබ ගන්න Facebook එක හරි ඔබ බලන්න ඔබ නිතරම යනවා නම් සමහර sites වලට සමහර කාරණා පිළිබඳ හොයනවා නම් ඔබට ඊළඟ දවසේ උදේ වෙද්දි YouTube එකේ ඔබව පොළඹවනවා මෙන්න තව තියෙනවා මෙන්න තව තියෙනවා මෙන්න තව තියෙනවා කියලා ලබන්නව immediately තේරුම් ගන්නවා මෙයාගේ මනස කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒතර ඔහුට ඒ ටික දුනා ඔබ නොදැනුවත් ඒකයි ඔය රෑ වෙනකන් ඔයගොල්ලෝ ෆෝන් එකේ ඉන්නේ. ඔයගොල්ලෝ ආස කරන දෙකක් තුනක් බලනකොට ඔබට බලහත්කාරයෙන් යොමු කරනවා වුන් ලබන්නව තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් ඔබට නොදැනුවත් එතෙන්ට ඔබපත් වෙන්නේ ඒකයි. ඉතින් ලබන්නව තේරුම් ගැනීම අර යවන්න හරියට තේරුම් ගත්තොත් හරි මේකේ මම හිතන්නේ මම ඊළඟ කාරණේටත් යන්නම් අර ක්‍රමවිධි කීපයක් තියෙනවා. ඔබ වාචිකව කරනව sannivedana. ඔබ ලියලා කරන සංවේදනය. සමහරවිට මුකුත් කියන්නේ නැහැ. ඔබ අංග චලනයෙන් sannivedanaya කරනවා. මේ මොන දේ කළත් ඔබ අන්තිමට බලාපොරොත්තු වෙන්නේ ලබන්නට ඔබව තේරුම් ගන්න කියන එක. හැබැයි ලෝකේ හැමෝම කියන්නේ මාව තේරුම් ගත්ත මිනිස්සෙක් මට හම්බ වෙලා නැහැ. මෙයා කවුරුත් මාව තේරුම් ගන්නේ නැහැ. ඔන්න සමාජ ප්‍රශ්නේ. දැන් ඒ ප්‍රශ්නෙට ඔබ මේ ප්‍රකාශ කරන ප්‍රශ්නේ ඔබේමයි. මේ මාවත් කවුරුත් තේරුම් ගන්න නැහැ. මං කියපු දේ කවුරුත් තේරුන්නේ නැහැ. ඇයි මාව තේරුම් ගන්න නැත්තේ කියලා ඔබ කී කී හිට වැඩක් නැහැ. ඔබ තේරුම් ගන්න ඔබට කාටවත් තේරුම් කරන්න එක තේරෙන්නේ නැහැ. ඔබ ඒක ඉස්සෙල්ලම තේරුම් ගන්න. ඔබට මම පොඩි උදාහරණයක් කියන්නම්. මම දවසක් මේ ක්‍රියාවලිය ගැනම ළමයි කණ්ඩායමකට කතා කළා ලොකු ප්‍රමාණයක්. ඒක 3500ක් විතර ලංකා ජනප්‍රිය ආයතනයක. මම කතා කරන කතා වෙලාවේ එක්කෙනෙක් හිටියා අර අඳගොළු බිහිරි කට්ටියට මගේ දේශනය ට්‍රාන්ස්ලේට් කරනවා. මම ඔහුද ඉවර වෙලා ඌට අඬ ගැහුවා. අඬ ගහලා ඔහුවත් මම කාර් එකට දාගෙන ඔහුවත් බස් ස්ටෑන්ඩ් එකට දානවා. මම යන ගමන් ඇහුවා ඔයා මේක ඉගෙන ගත්තේ කොහොමද? එයා කිව්වා සර් මගේ අම්මත් බිහිරි තාත්තත් බිහිරි. ඒගොල්ලන්ට කන ඇහෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කතා කරන භාෂාව තේරෙන්නේ නැහැ. එතනින් තමයි මම මේක ඉගෙන ගත්තේ. දැන් මට ලොකු ප්‍රශ්නයක් ආවා. දැන් මේ දරුවා බිහි වෙන්නේ හොඳට කන ඇහෙන කතා කරන බල දරුවා බිහි වෙන්නේ ගොළු බිහිරි දෙමාපිය දෙදෙනෙකු. මම ඕකෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මට මේකට උත්තරයක් දෙන්න ඔබ පුංචි කාලේ ඔබ කිරි ඉල්ලලා අඬන්නේ නැති. ඔබට පොඩි බඩේ අමාරු වෙලා අඬන්නේ නැති. රැයට අඬන්නේ නැති. හැබැයි මේ සද්ද ඇහෙන්නේ නැති දෙමාපිය දෙන්නෙන් මැද නිදාගත්ත ඔබට කොහොමද අම්මට ඒක දැනුනේ? මම ලස්සන උත්තරයක් මට දුන්නා. ඒ තමයි අම්මා. ඒ තමයි තාත්තා. ඕන්ට ඒක දැනෙනවා. ඒ sannivedanaye දැනෙනවා.
ඒ මාධ්‍යයක් තියෙනවා දරුවට ආදරය තුල දැනෙනවා. දෙමාපියන්ට ඒක දැනෙනවා. ඔබට අද මොන හරි වුණත් අම්මට දැනෙනවා. ඒක මේ ලෝකේ ස්වභාව ධර්ම විසින් පවලා තියෙන ලොකු දෙයක්. ඒ නිසා ඔබ දැනගන්න. ඔබට ලබන්නට මේක දැනෙන්න කරන්න පුළුවන්. හැබැයි ඔබට පරම පවිත්‍රව අවශ්‍ය වෙන්න ඕනේ මම මේ කියන sannivedanaya ඔහුට යා යුතුයි කියලා. ඔබ හොඳම උදාහරණයක් ගන්න අද මම මේ ළඟදී දේශනාවකත් කිව්වා. ලංකාවේ ඔබ දන්නවා විවාහය සම්බන්ධයෙන් අපේ ඩිවෝස් රේට් එක සහ මේ තරුණ දරුවන්ගේ මේ තියෙන ප්‍රශ්නේ ගොඩක් වැඩි. මේකට ප්‍රධාන හේතුව ඔවුන් ඔබගේ සහකරුවෝ සහකාරී තේරුම් ගන්න නැති. මම නිතරම අහන්නේ තරුණ දරුවන්ගේ ඔබ යාළු වෙලා ඉන්නකොට ඔබේ පෙම්වතියට ඔබ උදේ අහනව කොහොමද කතා කළාද ඔබ සනීපෙන්ද දවල්ට කෑවද ඔක්කොම අහන. හැබැයි විවාහ වුණාට පස්සේ පොඩ්ඩක් මග ඇරෙනවා. මම නිතරම අහන්නේ ඇයි තමන්ගේ බිරිඳ තමන්ගේ පෙම්වතිය බිරිඳ වුණාට පස්සේ පෙම්වතිය වගේ සලකන්න බැරි. ඈ හරියට හරි. දැන් ඔබතුමන් ඔය කියන කාරණාවත් එක්ක දැන් තවත් අහන්න ඕන දෙයක් තමයි අපි හැමෝම ගෙදරක තනියම ඉද්දි හරි එහෙම නැත්නම් කොහේ හරි ගියපුවාම හරි Taman ප්‍රශ්නක ඉන්නවා නම් එහෙම නැත්නම් කනස්සල්ලක ඉන්නවා නම් කරන දෙයක් තමයි Tamanටම තනියම කතා කරගන්නවා. තනියම දේවල් කියනවා, තනියම දේවල් විඳ දරා ගන්නවා. Tamanටම කතා කරගන්නේ ඔබතුමන් දකින්නේ කොයි විදිහකටද? ඔව් එතනට එන්න ඉස්සෙල්ලා මම අර කියපු කාරණේ තව පොඩ්ඩක් පැහැදිලි කරන වෙලාව තියෙනවා නේද? පැහැදිලි කරන්න දැන් උදාහරණයකට දැන් ඔබ දැන් උදාහරණයකට දැන් ඔබ අහනවනේ ඔබ සනීපෙන්ද කියලා යල්ලන කාලේ. දැන් බැඳලා බිරිඳ කතා කරලා නෑ මට වැඩ ඔය අහනවා මට වෙලාව නැහැ කියලා ටක් ගාලා තියෙනවා. ඔබ ඇය ගණන් ගන්නෑ. නිකමට හිතන්න වැඩ ඇරලා මහන්සියලා ඔබේ ස්වාමියා ගෙදරට එද්දි. ඔබගේ මහත්ය දරුවන්ගේ පියා ගෙදරට එද්දි. ඔබ නිකමට කියනවා නම් මේ තාමත් හරි තරුණයි ලස්සනට පේනවා කියලා. ඔබ යන්නේ කාමරයට මාර සතුටින්. ඔබ ගෙදරට ඇතුල් වෙනකොට බිරිඳට කියනවා නම් තාම අනේ උදේපා hina වෙලා පස්සේ තාම ඔයා ලස්සනට ඉන්නවා කියලා ඔබ බිරිඳ හරි ආසාවෙන් ඉන්නවා. ඒ සුන්දර වචන ටිකම ඇති තමන්ව කන්සර්න් කරනවා, තමන්ව පිළිගන්නවා, තමන්ව ඇක්සෙප්ට් කරනවා කියන එක අර ලබන්නට දැනිය යුතුයි. ඔබගෙන් පොඩි ප්‍රශ්නයක් තව අහන්න තියෙනවා. ඔබ ලස්සනට ওই විදිහට හැදුවේ ඔබේ තාත්තා. සමහර විට ඔබේ තාත්තා කන්නේ නැති දරුවෝ බුද්ධි වේල් දෙකයි. අඳින්න නැත්තේ සමහර විට වඩ තේරෙන්නේ නැති විදිහ බැනීමේ හිල් දෙකක් විතර ඇති, මේස් දෙකෙත් හිල් තුනක් විතර ඇති. අම්මා උදේට නැගිට්ටාම තියෙන්නේ මම මේ තරුණ දරුවන්ට කියන්නේ මෙතන වළඳේ කුණු ටික තියෙන්නේ උදේට හැමදාම ඒ ටික හොදලා කුස්සිය අස් කරලා නිදා ගන්නවා ආයෙ උදේ නැගිට්ටාමත් පේන්නේ ඇයට ඒ දේ. ඇය ලේ කිරි කරලා ඕගොල්ලන්ට ඔක්කොම පොවලා ඔක්කොම හදලා ඕගොල්ලෝ රජිනක් වගේ රජෙක් වගේ ඕගොල්ලෝ අරිනවා සමාජයට. තාත්තා බලාගෙන ඉන්නවා මගේ දුව ලස්සනට ඇඳගෙන සාරියක් ඇඳලා නැත්නම් වගේ ලස්සන ජීන්ස් එකක් වගේ ලස්සන ඇඳලා යනකොට කුමාරියක් ඒගොල්ලෝ බලලා සතුටු වෙනවා. සමහරවිට තාත්තා අඬනවා තාත්තගේ ඇස්වල කඳුළු නැහැ. අම්මගේ ඇස්වල කඳුළු ටිකක් තියෙන්නට පුළුවන්. හැබැයි ඔබ අහන්න ඔබගේ දෙමාපියන්ගෙන් ඔබ ඒ තාත්තට ආදරේ කියලා බත් කටක් කවද්ද කැවුවේ? පහුගිය මාස 3 තුන. ඔයගොල්ලෝ කවලා නැහැ. අන්න ඒක තමයි නියම ලබන්නට ඒ ආදරේ ප්‍රකාශ කරන්නේ. අම්මේ මං ආදරේ තාත්තේ ආදරේ කියනව නෙමෙයි. ඉතින් මේක වැදගත්. ඔබ අහපු අනිත් ප්‍රශ්නේ තමන්ට කතා කිරීම. ජීවිතේ තමන්ට කතා කරන්න ඕනේ. තමන් යන්න ඕනේ ගමන යනවද? මිනිත්තු 5ක් අරගෙන උදේ පාන්දරට භාවනා කරනවා කියන්නේ නේද? මිනිත්තු 5ක් අරගෙන අද දිනේ මම මොකද කරන්නේ? මගේ ජීවිතය කොහොමද සකස් කරගන්නේ? මම කොහොමද ජීවිතේ මොනවාරි වැරදුනාද මට? ඒක සකස් කරගන්නේ කොහොමද කියන එක. ජීවිතේ තමන්ට කතා. මං කියන්නේ නානකොට කරන්නේ වැඩි. හොඳට වතුර ටිකක් ඇඟට වැටෙනවා. බොහොම සුන්දරයි කවුරුත් නැහැ. අද දවසේ මොකද කරන්නේ? තමන්ට කතා කරලා තමන්ගේ ජීවිතය තමන් සකස් කරගෙන ඉදිරියට යන එක. තමන්ට කතා කර ගැනීම ජීවිතේ අංක එකේ වැදගත්කම. හොඳයි. ඉතින් මේ සියලුම කාරණා එක අවසාන වශයෙන් ඔබෙන් අහන්න කැමති. මේ සියල්ලම අද අපි කතා බහට ලක් කරපු සියලුම කාරණාවන් සාරාංශගත කරොත් කොයි ආකාරයෙන්ද අපි ලබා දෙන්නේ? සාරාංශගත කළොත් ඔබ එකක් මතක තියාගන්න. ඔබ දැනගත්ත කියලා වැඩක් නැහැ. ඔබට තේරුණා කියලා වැඩක් නැහැ. ඔබට යමෙකුට ඔහුගේ භාෂාවෙන් ඔහුට තේරෙන ආකාරයට ඒක තේරුම් කරන්න නැත්නම්. දෙමාපියන්ට මං කියන්නේ දරුවෝ වෙනුවෙන් දුක් විඳ කියලා වැඩක් නැහැ. දරුවට ඒක තේරුම් කරන්න ඕනේ. ඒක දරුවන්ට තේරෙන විදිහට පෙන්වන්න ඕනේ. අම්මෙක් කොච්චර දේවල් කළත් වැඩක් නැහැ. කොච්චර තෑගි භෝග ගෙනත් දුන්නත් වැඩක් නැහැ. ඒක දරුවට තේරුම් කරන්න යන්න ඕනේ. තප්පරයකින් තොරි උදාහරණයක් කියන්න. හිඟන්නෙක් පාර හිටියා හිඟා කකා. ඔහු කිව්වා මම අන්දයි මට උදව් කරන්න කියලා. මිනිස්සු කවුරුත් සල්ලි දැම්මේ නැහැ. ඒක කාන්තාවක් යන ගමන් ඒ කොලේම අනිත් පැත්ත හරලා ලිව්වා it's a beautiful day but I can't see it. ලස්සන සුන්දර දවසක්. අනේ දෙවියනේ මට ඒක පේන්නේ. මිනිස්සුන්ව තේරුම් ගන්න. සමාජය අනිත් අය තේරුම් ගන්න. තමන්ව තේරුම් අරගෙන අනිත් අයව තේරුම් ගත්තොත් දාට තමයි තමන්ට
තමන් ඔවුන්ට තේරුම් කරන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ තමන් තමන්ව තේරුම් ගන්නවා වගේම අනිත් එක තේරුම් ගත යුතුයි. ඔහු සිටින විස්ථානේ ඔහුගේ හිතවිලි රටාව සහ සියල්ල ඒක තේරුම් ගත දවසට ඔබ දන්නවා ඔබේ sannivedanaye හරියාකාර කරන් සුන්දර ලස්සන පරිසරයක් අපිට එතකොට සමාජයක් නිර්මාණය වෙයි. බොහොම ස්තුතියි. ඉතින් බොහොම ගැඹුරු කාරණාවකට තමයි අද යොමු වුණේ. sannivedanaye කියන්නේ මොකද? අපි එදිනදා කරන ක්‍රියාවලියක්. ඒ වුණාට අපි මේ පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි හරි තොරතුරු දන්නේ නැහැ. ඉතින් මේ සියල්ල ගැනම මනාව පැහැදිලි කරන්න අද පැමිණියේ මානව සම්පත් ව්‍යාපාර සංවර්ධනය හා කළමනාකාරය පිළිබඳ ප්‍රවීණ උපදේශක වී.කේ. ජයවර්ධන මහතා. ඉතින් ඔබතුමන්ට ගෞරවයෙන් සමුදෙනවා. අයිබෝවන්. හොඳයි. දැන් සූදානම් වෙන්නේ අද දවසේ විනිමය අනුපාත දර්ශකයේ සටහන් වෙන්නේ කොයි විදිහටද කියලා බලන්න. ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 201යි 740ක් විදිහටත්, කැනේඩියන් ඩොලර් එකක් රුපියල් 219යි 740ක් විදිහටත්, චයිනීස් යුවන් එකක් රුපියල් 42යි 745කුත්, යුරෝ එකක් රුපියල් 355යි 769කුත්, ඉන්දියන් රුපියල් එකක් රුපියල් 3යි 742ක් විදිහටත්, ජපනීස් යෙන් එකක් රුපියල් 2යි 705ක් විදිහටත්, කුවේට් දිනා එකක් රුපියල් 989යි 773ක් විදිහටත්, සෞදි අරේබියන් රියල් එකක් රුපියල් 80යි 754කුත්, සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 236යි 707ක් විදිහටත්, US ඩොලර් එකක් රුපියල් 302යි 711ක් විදිහට තමයි අද දවසේ විනිමය අනුපාත දර්ශකයේ සටහන් වෙන්නේ. හොඳයි. ඒ වගේම දැන් සූදානම් වෙන්නේ අද දවසේ පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිල ගණන් වෙතට යොමු වෙන්න. අද දවසේ තෝරා කිලෝ එකක් රුපියල් 3000ත් රුපියල් 3200ත් අතරත්, කෙලවල්ලා කිලෝ එකක් රුපියල් 1300ත් 1500ත් අතරත්, තලපත් කිලෝ එකක් රුපියල් 1500ත් 1700ත් අතරත්, බලයා කිලෝ එකක් රුපියල් 800ත් 1000ත් අතරත්, පරව කිලෝ එකක් රුපියල් 1000ත් 1100ත් අතරත්, දැල්ලා කිලෝ එකක් රුපියල් 1200ත් 1700ත් අතරත්, සාලය කිලෝ එකක් රුපියල් 200ත් 750ත් අතරත්, හුරුල්ලා කිලෝ එකක් රුපියල් 700ත් 800ත් අතරත්, ඉස්සා කිලෝ එකක් රුපියල් 1400ත් 2400ත් අතරත්, ලින්න කිලෝ එකක් රුපියල් 500ත් 700ත් අතර තමයි අද දවසේ මාළු මිල ගණන් සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේම අද දවසේ විශේෂාංග මේ විදිහට නිමවට පත් වෙද්දී අපි නැවතත් හමුවන්නේ හෙට දවසේදී. ඉතින් ආරාධනා කරනවා හෙට දවසේත් මේ විදිහටම අපෙත් එක්ක අලුත් දිනක් සමගින් එකතු වෙන්න කියලා. අද දවසේ වැඩ කටයුතු මේ විදිහට නිමවට පත් වෙනවා. ඔබ සැමට සෝදායි දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝ